විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක් තිස්සේ බිඳ වැටීම හේතුවෙන් දිවයින පුරා විශ්‍රාමිකයින් සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී දැඩි අපහසුතාවයට මුහුණ දී සිටින බවක් වාර්තා වනවා. මෙම තාක්ෂණික ගැටලුව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කිරීමේ කටයුතු ප්‍රමාද වී ඇති අතර විශ්‍රාමිකයින් තම විශ්‍රාම වැටුප් අයදුම්පත යොමු කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් අන්තර්ජාලය මගින් සිදු කරනු ලබන නමුත් දත්ත පද්ධතිය ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මාස කිහිපයක සිට අයදුම්පත් යොමු කිරීම අඩාල වී ඇති බවත් වාර්තා වනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මව්බිම් පුවත් මත මගින් සිදු කර ලද විමසීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙම ගැටලුව සනාථ කර තිබෙන අතර 2025 පෙබරවාරි මාසයේ සිට අද දක්වා මෙම තත්ත්වය පවතින බව තහවුරු කර තිබෙනවා. මෙම තාක්ෂණික ගැටලුව විසඳීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජෙනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇති අතර පවතින තත්ත්වය හැකි ඉක්මනින් වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම තාක්ෂණික වැඩි දියුණු කිරීම මෙම සතියේ සෙනසුරාදා දිනය වන විට අවසන් වනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.